අයිබෝන් හැමෝටම ක්‍රීඩාව සහ පරම සත්‍යය එකිනෙකට ගැලපෙන්නේ නැහැ වගේ පේන මාතෘකා දෙකක් මේ ගැන කතා කරන්න මම කල්පනා කළා. ක්‍රීඩාව කියන එක බොහොම ජනප්‍රිය දෙයක්. මිනිසුන් අතර ඉතා ජනප්‍රිය දෙයක් තමයි විවිධ ක්‍රීඩා තියෙනවා. ඒ අතරින් සමහර ක්‍රීඩා ඉතා ජනප්‍රියයි. එතකොට පරම සත්‍යය ගැන කවුරුත් හිතන්නේ නැහැ. පරම සත්‍යයක් තියනවාද? එහෙම දෙයක් අපිට අවශ්‍යද කියන එක ගැන සාමාන්‍යයෙන් බොහොම කලාතුරකින් කෙනෙක් තමයි කල්පනා කරන්නේ. ඒකවල පරම සත්‍යය ඇත්තම ජනප්‍රිය නැති මාතෘකාවක්. නමුත් ක්‍රීඩාව අනෙක් පැත්තෙන් ගත්තොත් ඉතා ජනප්‍රියයි. මේ දෙකේ සම්බන්ධය මොකක්ද? ඇයි ක්‍රීඩාව මේ තරම් ජනප්‍රිය? අනෙක් අතට ඇයි පරම සත්‍යය ජනප්‍රිය නැත්තේ? අපි බලමු මොකද ක්‍රීඩාව කියන එක ජනප්‍රිය කියන දේ. මේ දෙකේ යම් සම්බන්ධයක් මම දැක්ක නිසා තමයි මම මේ ගැන කතා කරන්න කල්පනා කළේ. සම්බන්ධයක් තිබුණට මේ දෙක අන්ත දෙකක තියෙනවා. නොගැලපෙන මාතෘකා දෙකක් එකිනෙකට සම්බන්ධයක් නැති මාතෘකා දෙකක් වගේ තමයි පේන්නේ. හොඳයි අපි යමු අර ප්‍රශ්නෙට ඇයි ක්‍රීඩාව ජනප්‍රිය කියන එකට උත්තරයක් හොයන්න. දැන් ක්‍රීඩා කිව්වහම විවිධ ක්‍රීඩා තියෙනවා. පාපන්දු, ෆුට්බෝල්, එතකොට ක්‍රිකට්, බාස්කට්බෝල් ඔය වගේ මොම ජනප්‍රිය ක්‍රීඩා තියෙනවා. ශාරීරික ශක්තිය මත පදනම් වෙච්ච. ඊගාවට තියෙනවා මානසික ශක්තිය මත පදනම් වෙච්ච චෙස් වගේ ක්‍රීඩා. එතකොට මේ ක්‍රීඩා බොහොම ජනප්‍රියයි. සමහරු කියනවා මේක ආගමක් කියලා. ආගමක් වගේ ජනප්‍රියයි. ක්‍රීඩාව ආගමක තත්වයට සමහරු දකිනවා. ඒ තුලින් ආගමක් දකිනවා. සමහර විට මම අර කිව්ව සම්බන්ධය යම් කිසි දුරකට දැකීමක්ද කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේක ආගමක් විදිහට දකිනකොට. හොඳයි ක්‍රීඩාවේදී සිද්ධ වෙන්නේ කණ්ඩායම් දෙකක් යම් කිසි සරල දෙයක් බෝලයක් බොහෝ දුරට බෝලයක් වගේ දෙයක් උපයෝගී කරගෙන දැන් මේ කණ්ඩායම් දෙක ඒ බෝලය දැන් පාපන්දු වලදී නම් අර ගෝල් එකට යවන්න ඕනි ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ බාධා වලින් මිදලා. සාමාන්‍යයෙන් ක්‍රීඩාවකදී දෙපැත්තටම එකම ආකාරයේ බාධක එක සමාන බාධක ප්‍රමාණයක් තමයි තියෙන්නේ Tamanගේ ගෝල් එක ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ දැන් එක් පිළක ක්‍රීඩකයින් පිරිසකට Tamanගේ බෝලය ගෝල් එකට යවන්න ගියොත් ලැබෙන බාධාවන් ටික ඒ කියන්නේ අනිත් පිළේ ක්‍රීඩකයින්ගෙන් තමයි ඒ බාධා ලැබෙන්නේ. එතකොට ඒ විදිහටම අනිත් පිළේ ක්‍රීඩකයින්ට ඒ බෝලය ඒගොල්ලෝ දාන්න ඕනි ගෝල් එකට දාන්න ගියත් ඒ බාධා ටිකම. එතකොට දෙපිළම සම තත්වයේ සිටිනවා. ඒක සාමාන්‍යයෙන් ක්‍රීඩාවක ඕනෑම ක්‍රීඩාවක මුලින්ම තියෙන දෙයක් තමයි මුලින්ම තියෙන අවශ්‍යතාවයක් දෙපිළම සමාන මට්ටමක සිටිය යුතුයි.
සමාන අවස්ථා තමයි දෙපිලටම තියෙන්නේ. දැන් මේක මේ ජනප්‍රියත්වයට එක හේතුවක්. දැන් මේක ජනප්‍රියයි. මේක ආගමක්. මේක මිනිස්සුන් මෝහණය කරනවා. මිනිස්සුන් ආකර්ෂණය කරනවා. විශාල වශයෙන් ආකර්ෂණය කරනවා තරුණ මහලු ක්‍රීඩාව කියන එක. ඒකේ උගන්වීම් මොකවත් නැහැ. ක්‍රීඩාවේ නැහැ ආධ්‍යාත්මික ඉහළ අරමුණු ලබාගත යුතු විශේෂ හැකියාවන් ස්ථානය කියන්නේ විශේෂ ආධ්‍යාත්මික හැකියාවන් වගේ දේවල් නැහැ. සරලයි සාමාන්‍ය මිනිස්සු තමයි සෙල්ලම් කරන්නේ. එතකොට සාමාන්‍ය මිනිස්සු තමයි ඒක දිහා බලා ඉන්නේ. එතකොට ඒ අතර ඒගොල්ලන්ගේ තියෙනවා සම්බන්ධයක්. අපි වගේ අය තමයි මෙතනත් ඉන්නේ. මේගොල්ලන් 아무තු ආධ්‍යාත්මික විදියට 아무තු දියුණුවක් ලැබපු අය හෝ එහෙම අය නෙමෙයි. අපි වගේ අය. හැබැයි අපිට වඩා ඒ ක්‍රීඩාවේ ප්‍රගුණ කරලා තියෙන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ කාලය සහ ශ්‍රමය වැය කරලා ඒ ක්‍රීඩාව ඉතා හොඳින් ප්‍රගුණ කරලා. ඒක කවුරුත් දන්නවා. දැන් ජාත්‍යන්තර මට්ටමට යනවා නම් ඒ ක්‍රීඩාවට තමන්ගේ ජීවිතයම කැප කරලා විශාල ප්‍රාගුණ්‍යයක් විශාල විදිහට ඒක ප්‍රැක්ටිස් කරලා තමයි එතනට යන්නේ. එතකොට ඒක බලන්න අය දන්නවා. එතකොට මේ දෙගොල්ලන්ටම ප්‍රතිවාදී පිළ සහ අනිත් පිළට ලැබෙන එකම chance එක එකම තැන ඉඳන් තමයි ඒගොල්ලෝ ක්‍රීඩාවට යන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි මොකද මේක මේ තරම් ජනප්‍රිය කියන එක. මොකද මේක ආගමක් වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ සෙල්ලම් කරන්න පටන් ගන්නවා. පැයක් දෙකක් වගේ දැන් පැය දෙකක් වගේ තමයි පාපන්දු ක්‍රීඩාව නම් තියෙන්නේ. සමහර විට මේ රටවල් දෙකක නියෝජනය කරන කණ්ඩායම්. එතකොට මේ වගේ අවස්ථාවක විශාල අවධානයක් මේ ක්‍රීඩාව වෙත යොමු වෙනවා. විශාල අවධානයක් ස්වභාවයෙන්ම යොමු වෙනවා. මොකද මේ දෙගොල්ලම එකම දේ කරන්නේ. එකම අරමුණ ළඟා වීමට උත්සාහ කරන්නේ. මොකද ගෝල් ලබා ගැනීම. එතකොට අනිත් අයට වඩා වැඩියෙන් ගෝල් ලබා ගැනීම. වෙනත් ක්‍රීඩාවක ගත්තොත් ඒක තමයි. අනිත් පිළට වඩා වැඩියෙන් ලකුණු ලබා ගැනීම. අනිත් පිළට වඩා ඉදිරියට යාම. එතකොට සමාන අවස්ථා ඇතිව පටන් ගන්නනේ. එතකොට මෙතන මේ අය දැන් ක්‍රීඩාව පටන් ගත්තා. පටන් අරගෙන මේ අරමුණට යෑම සඳහා සීමා සහිත කාලයක් තියෙන්නේ. ඒගොල්ලෝ උත්සාහ කරනවා. මෙතන ක්‍රීඩාව සිදුවෙන අතරේ සිදුවෙන තවත් දෙයක් තියෙනවා. ඒක තමයි මේ බලා ඉන්න අය ප්‍රේක්ෂකයෝ වගේම ක්‍රීඩකයෝ ඊළඟ මොහොතේ අවිනිශ්චිතභාවය කියන එක. අන්න ඒකට නිරාවරණය වෙනවා ඉතාමත්ම ප්‍රබල ලෙස. ඊළඟ මොහොතේදී විය හැකි දේ පිළිබඳ අවිනිශ්චිතභාවය. ඊළඟ මොහොතේදී වෙන්නේ ඒක මේ ක්‍රීඩකයන් සෙල්ලම් කරන නිසා. එතකොට ඒක ඉබේ වෙනව නෙමෙයි. ඒක ක්‍රීඩකයන් විසින් කරන දෙයක්. ඒ ක්‍රීඩකයන් විසින්
සෙල්ලම් කරන ආකාරය අනුව තමයි අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ. එහෙම තමයි අපිට පේන්නේ. ක්‍රීඩකයන් විසින් කරන දෙයක්. නමුත් එතන අවිනිශ්චිතභාවය තියෙනවා. මොකද දෙපැත්තෙම ක්‍රීඩකයෝ මේක කරනවා. දැන් කිසිම කෙනෙකුට කියන්න බෑ තව පැයකින් නැත්නම් තව විනාඩි 5කින් නැත්නම් මේ තව මොහොතකින් කුමක් වෙයිද කියලා. විය හැකි දේ ගැන කියන්න බෑ. අන්න එතන තමයි මේ ක්‍රීඩාවේ තියෙන ආකර්ෂණය තියෙන්නේ. ක්‍රීඩාවේ ජනප්‍රියත්වය තියෙන්නේ කුමක් නිසාද? ඊගාව මොහොතේදී කුමක් වෙයිද කියන එක කිසි කෙනෙකුට කියන්න බෑ. දැන් මේ ක්‍රීඩාව තුලින් ඇත්තෙන්ම පුද්ගලයෝ වර්තමාන මොහොතට පැමිණෙනවා. වර්තමාන මොහොත අත්විඳීමක් සිද්ධ වෙනවා ක්‍රීඩාවේ. ක්‍රීඩාව දිහා බලා ඉන්නකොට වගේම ක්‍රීඩා කරනකොට එක සමාන සුදුසුකම් තියෙන කණ්ඩායම් දෙකක් මෙතන සෙල්ලම් කරනවා. මේ ලෝකයේ තියෙන දැනට දියුණු අපි දැන් විද්‍යාව ඉතා දියුණුයි කියනවා. විද්‍යාව දියුණුයි ඒක ඇත්ත. නමුත් විද්‍යාවේ දියුණුව එක්තරා මට්ටමකට විතරයි ගිහින් තියෙන්නේ. විද්‍යාවේ දියුණුව අපි හිතුවට මේ හැමදේම විද්‍යාවෙන් කරන්න පුළුවන්, විද්‍යාවට හැමදේම පුළුවන් කියන ආකාරයේ අදහසක් අපේ පුද්ගලයන් අතර සමහර විට තියෙන්න පුළුවන්. හොඳින් දකින අයට නම් ඒක ඇති වෙන්නේ නැහැ. නමුත් සමහරු හිතන්න පුළුවන්. නමුත් විද්‍යාව කියන්නේ අපිට අවශ්‍ය දේවල් කර ගැනීම සඳහා පාවිච්චි කරන මේවලමක් විදියට. ඒ වගේම මේ ස්වභාව ධර්මයේ ඇති ස්වභාවයන් වඩා හොඳින් දැන ගැනීම සඳහා පාවිච්චි කරන මේවලමක්, පාවිච්චි කරන දැනුම් සම්භාරයක්. ඒ ස්වභාවයන් දැන ගැනීම වඩාත් ඒවට නිරාවරණය වීම, ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒක විද්‍යාව පරම සත්‍යයට එරෙහිව යන්නේ නැහැ. පරම සත්‍ය කියන්නේ විද්‍යාවක් තමයි. විද්‍යාව විසින් බාහිර ලෝකයේ භෞතික දේවල තියෙන ස්වභාවයන්, ඉබේම වෙන දේවල් අධ්‍යයනය කරනවා. කොහොමද මේ දේ වෙන්නේ? ඉබේම වෙන දේවල් අපි නොදන්න ගොඩාක් දේවල් වෙනවා. එතකොට ඒ දේවල් අධ්‍යයනය කළා දැන ගැනීම වගේම ඒ දේවල් අපේ ප්‍රයෝජනයන් අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා පාවිච්චි කිරීම තමයි විද්‍යාවෙන් හැම විටම වෙන්නේ. හඳට රොකට් එකක් යවුවත් හඳට රොකට් එකක් යවනකොට මේ ස්වභාවයන් භෞතික ස්වභාවයන් විශාල විදිහට හරියටම නිශ්චිතවම පාවිච්චි කරන ඒ අවශ්‍යතාව, ඒ කියන්නේ ස්වභාවයන් ඉතා මනවින් පාලනය කිරීමක් කරලා තමයි අවශ්‍ය රිසල්ට් එක, අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නේ. ඒකට මෙතන මේ ස්වභාවයන් පාලනයක් සහ අපිට අවශ්‍ය දේ ලබා ගැනීම. අපිට අවශ්‍ය අරමුණ කරා ළඟා වීමක් තමයි තියෙන්නේ. අපි හීටර් එකකින් වතුර උණු කරනකොටත් ඒකයි වෙන්නේ. විද්‍යාව විසින් ස්වභාවයන් පාලනය කරලා ඒ හීටර් දඟරය නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක තුලින් විදුලිය යනකොට ඒක අවශ්‍ය ප්‍රමාණයට රත් වෙන්න. ඒ වගේ ස්වභාවයන්ම තමයි ස්වභාවයන් පාලනය කරලා අවශ්‍යතාවය ඉටු කරන විදිහට ඒ භෞතික දේවල් හැදගස්සලා තියෙනවා. ඒකට අපිට වතුර ටිකක් උණු කරගන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා. ඒකට ඔය වගේ විද්‍යාව කරන්නේ ඕක. නම් විද්‍යාවටවත් බෑ. දැන් මේ ක්‍රීඩාවකදී ගාම මොහොතේදී කුමක්ද වෙන්නේ කියන එක කියන්නේ. ඊගාව මොහොතේ තියෙන අවිනිශ්චිතතාවය කියන එක තමයි
මේ පුද්ගලයන් අත්විඳින්නේ ක්‍රීඩාවක. පුද්ගලයන් යම්කිසි දුරකට මේ වර්තමාන මොහොතට පැමිණෙනවා. පුද්ගලයන් වර්තමාන මොහොතේ ඉන්න අවස්ථාව ඉතා අඩුයි. මොකද මිනිස්සු ඉන්නේ තමන්ගේ ගොඩනගාගත් මතකයන් තුළ. සෑම විටම තමන් ගොඩනගාගත් මතකයන් තුළ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. එතකොට මේ මතකයන් තුළ ඉන්නකොට කාලය යනවා තේරෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් කාලය යනවා. කාලය ගියාට මිනිස්සු වර්තමාන මොහොත අත්විඳින්නෙත් නැහැ. වර්තමාන මොහොත අත්විඳීමට හැකියාව ලැබෙන්නේ බොහොම කලාතුරකින් ඒ අයට. මොකද ඒගොල්ලන්ගේ සිත් තුළ සෑම විටම අතීත මතකයක් හැම විටම වැඩ කරනවා. අතීත මතකයන් මොනවද? අපි හඳුනාගත් අපගේ දැනුම කියන්නේ අපගේ අතීත මතකයන්. අතීතයේ අපි එකතු කරගත් දත්ත මේ දේවල් තමයි අපේ හැම විටම වැඩ කරන්නේ. ඔබ ගෙදර කියනකොට ගෙදර කියලා කියන්නේ වර්තමානයේ පවතින වස්තුවක් වර්තමානයේ පවතින දෙයක් විදිහට ඔබ කල්පනා කළාට ගෙදර කියලා ඔබ තුල ඇතිවන්නේ අතීතයේ හදාගත්ත මනෝරූපය. ඔබ පුතා දුව කියලා කියනකොටත් ඔබ තුල ඇතිවන්නේ අතීතයේ හදාගත් මනෝරූපය. පුතා දුව ලොකු වෙනකොට අපි ඒක අප්ඩේට් කරගන්නවා. දැන් පුතා ලොකුයි, දැන් දුව ලොකුයි කියලා. දැන් මේ තත්ත්වයේ ඉන්නේ. එතකොට ඔබ ප්‍රවෘත්තියක් බැලුවත්, පත්තරයක් බැලුවත්, පත්තරයේ තියෙන විස්තර. ඒ විස්තර දිහා බලනකොට ඔබේ වැඩ කරන්නේ ඔබ අතීතයේ ගොඩනගාගත් මනෝරූප. ඉතින් අතීතයේ ගොඩනගාගත් මනෝරූප නැතිව අපිට ලෝකයක් දැස බලන්නත් බැහැ. ලෝකය නිර්ණය කිරීමට පාවිච්චි කරන්නේ අපි මෙතෙක් ඉගෙනගත් එකතු කරගත් දැනුම නැත්නම් මනෝරූප. ඒ සම්භාරයක් ඒවා ඉතා විශාල ප්‍රමාණයක් අපි තුල තියෙනවා. ගිනියන හැකි ගණන් කරන්න බැරි තරම් අති විශාල සම්භාරයක් අපේ ලෝකයේම. අපි දන්නා ලෝකය කියලා කියන්නේ අපි මේ එකතු කරගත්ත දැනුම් සම්භාරය. හැබැයි මේ දැනුම් සම්භාරයම මතකයන්. මතකයන් විදිහට තියෙන්නේ. මතකයන් කියන්නේ අතීතය. එතකොට මේ මතකයන් පාවිච්චි කරමින් අපි ලෝකයේ ජීවත් වෙනවා. අපිට ඕනේ කියනවා AC එකක් හරි නැත්නම් මොකක් හරි විදුලි උපකරණයක් ෆ්‍රිජ් එකක් ගන්න. ගෙදරට ෆ්‍රිජ් එකක් කියනකොට ඒක අතීත මතකයක්. AC එක අතීත මතකයක්. අතීතයේ ඉගෙන ගත්ත දෙයක්. වර්තමානයේ ඉගෙන ගන්න නැද්ද? වර්තමානයේත් ඉගෙන ගන්නවා. වර්තමානයේ අපි දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ඉලෙක්ට්‍රික් විදුලි උපකරණයක් ගැන තොරතුරු දැනගන්නවා. මේ උපකරණයෙන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔබට ඔබගේ වීඩියෝ මෙන්න මේ විදිහට එඩිට් කරන්න පුළුවන්. මෙන්න මේ අලුත් හැකියාව මේ අපි කියමු software එකක් ඒකේ තියෙනවා. එතකොට ඒක අලුත් ඒක වර්තමානයේද නැහැ. එතනත් ඔබගේ අතීතයේම තමයි වැඩ කරන්නේ. අලුත් උපාංග අලුත් ෆීචර්ස් මේකේ තියෙනවා. තිබුණට ඒ අලුත් ෆීචර්ස් උනත් රිෆර් කරන්නේ අතීතයට. අතීතයේ ඔබ දැනගත් දේවල් දැනගත් ඉගෙනගත් දේවල්ට තමයි හැකියාවන් වලට කරන්න පුළුවන් දේවල්. එතකොට ඒ වගේම ඔබ අලුතෙන් ඉගෙනීමකුත් කරනවා මේ වගේ software එකක් තියෙනවා. ඒ අලුතෙන් ඉගෙනීම ඒකත් අතීතයේද? එතකොට මේ අලුතෙන් ඉගෙන ගන්න අවස්ථාවේ ඔබ වර්තමානයට පැමිණෙන්නේ නැද්ද?
ඇත්ත වශයෙන්ම කියනවා නම් වර්තමාන මොහොත එතන ඔබට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔබ එතනත් අතීතයේ ඔබේ දැනුම් සම්භාරය සමග තමයි ගනුදෙනු කරන්නේ. අතීත දැනුම සමග තමයි. වර්තමාන මොහොත අපෙන් ගිලිහි යනවා. වර්තමාන මොහොත ඉතාම අසීරුයි දකින්න. මොකද හැම විටම අපේ දැනුම ඉදිරියට ඇවිල්ලා දැනුම විසින් වර්තමාන මොහොත වහනවා, ආවරණය කරනවා. දැනුම. මේ නිසා අපි වර්තමාන මොහොත දකින්නේ නැහැ. වගේම අපේ අනාගතයත් අපි දැනටම හදාගන්නවා. අපේ අතීත දැනුම අනුව අපේ අනාගතය අපි හදලා ඉවරයි. එතකොට අනාගතයේදී වර්තමානයේ දකින්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. අනාගතය කියලා අපි සැලසුම් කරන්නේ කොහොමද? අනාගතය තාම ඇවිල්ලා නැහැ. අනාගතය ඉදිරියේ තියෙන්නේ අපි දන්නේ නැහැ අනාගතය මොන වගේ වෙයිද කියලා. නමුත් අපි අනාගතය ප්ලෑන් කරනවා, සැලසුම් කරනවා. වර්තමානයේ අපි එකතු කරගත් අතීත දැනුම පාවිච්චි කරලා අපි අනාගතයත් ගොඩනගනවා. ඒ අනාගතයේ තියෙන්නේ අපේ අතීත දැනුම තමයි. අපි අනාගතය කියලා හදන තැන්වල තියෙන්නේ අපි අතීතයේ එකතු කරගත්ත දැනුම. ඒ දැනුම අනුව තමයි අනාගතය අපි හදන්නේ. එතකොට මේ අතීත දැනුම කියන එක අතීතයේ එකතු කරගත් දැනුම නැත්නම් අපි දැනටම හදාගෙන තියෙන දැනුම කියන එක අපේ වර්තමානය වහනවා විතරක් නෙමෙයි අපේ අනාගතය ඉදිරියට වෙන්න තියෙන දේවලුත් දැනට අපි තුල සැලසුම් වශයෙන් අපි හදාගෙන තියෙන්නේ ඒකට අනාගතයත් වහනවා. නමුත් අනාගතය වහනවා කියන්නේ ඇත්තම අනාගතයක් විතර නැහැ. අපි අනාගතය කියලා සංකල්පයක් හදාගත්තට අනාගතය මෙතන නැහැ. නමුත් අනාගතය කියන සංකල්පය අපි තුල තියෙනවා. සංකල්පය අපි හිතනවා අනාගතය කියලා. ඒකත් මේ අතීතයේ හදාගත් දැනුමක් විතරයි. අතීතයේ හදාගත් දැනුම තුළින් අපි අනාගතයක් දකිනවා. එතකොට අනාගතයේදී හෝ වර්තමාන මොහොත දැකීමේ හැකියාව ඉතුරු වෙන්නේ නැහැ. වර්තමානයේ කොහොමද දකින්න විදියක් නැහැ. මොකද අතීත දැනුම දැනටම අපි තුල ඉතා විස්තීර්ණ විදිහට විස්තරාත්මක විදිහට කටයුතු කරනවා වැඩ කරන නිසා. ඉතින් මේ නිසා අපි වර්තමාන මොහොත කියන එක අපිට දැකීමට හැකියාවක් ඇත්තේ නැහැ. ලෙහෙසියෙන් දකින්න බෑ. නමුත් මේ වර්තමාන මොහොත කියන එක අපිට මේ සියලුම අතීත දැනුම් සම්භාරයන් අපිට අතීත විදිහට දකින්න පුළුවන් නම් මේ හැම විටම අපේ මේ මොහොතට පැමිණිලා මේ මොහොත ආවරණය කරන මේ අතීත දැනුම මේවා අතීත දැනුම මේවා වර්තමානයේ නොවේ කියලා අපිට දකින්න පුළුවන්. අපේ විශාල මිදීමක් ඇති වෙනවා. අපිට මේ අතීතයෙන් මිදෙන්න පුළුවන්. අතීතයෙන් සහ අනාගතය කියලා අපිට එන්නේ අතීතයම තමයි. එතකොට අපි දකිනවා වර්තමානයේ තියෙන ප්‍රභාස්වර බව. ඒක ලේසි නෑ දකින්න. මොකද අතීතය කියන එක අතීත දැනුම කියන එක හැම විටම අපි වර්තමාන ප්‍රභාස්වර බව කියලා කියන එකත් අතීත දැනුම. ඒකත් අපි ඉගෙන ගත්ත එකක්. දැන් මේ මම පාවිච්චි කරන වචන හැම වචනයක්ම මේවා අතීතය. මේවා අතීතයේ අපි ඉගෙනගත් දේවල් අතීත මතකයන්. අතීත මතකයන් තමයි මේ පැමිණෙන්නේ. එතකොට මේ අතීත මතකයන් පාවිච්චි කරලා මම උත්සාහ කරනවා මේ වර්තමානයේ පෙන්වන්න. මේක වචනාර්ථයෙන් යන්න ගියොත් අමාරුයි.
ප්‍රභාස්වර බව කියනකොට වර්තමානයේ ප්‍රභාස්වර බව කියනකොටත් ඒකත් අතීතය. එතනින් යම් අදහසක් එනවා. අදහසක් ආවට ඒක වර්තමානය නෙමෙයි. ඒක නෙමෙයි වර්තමානය වෙනස්. එතකොට ඒකේ ප්‍රභාස්වර භාවකුත් තියෙනවා. ප්‍රභාස්වර කියනකොට ඒකත් අතීතය. එතකොට අපිට ප්‍රභාස්වර කියන වචනය පැත්තකින් තියලා වර්තමානයේ ඇත්ත ස්වභාවය දැකීම කරන්න ඕනේ. කොහොමද කරන්නේ? අතීතයෙන් මිදී එතකොට අපිට මේ අපි අපේ වර්තමානයට එන මේ අතීත මතකයන් හඳුනා ගන්න වෙනවා. මේවා මේ අතීත මතකයන් මේ මා තුළ තියෙන්නේ. අපි වර්තමානයේ කියලා හිතන දෙයක් අතීත මතකයක්. දැන් කියලා හිතන දෙයක් අතීත මතකයක්. කියලා අපිට බොහොම පරිස්සමින් අපේ හිත තුළ නැවත නැවත පැන නගින දේවල් වර්තමානයේ වශයෙන් අපිට පෙන්눔 කරමින් පැන නගින චෛතසික කියන්නේ චෛතසික සිතුවිලි මනෝරූප මේක වර්තමානයේ නෙමෙයි මේක මනෝරූපයක් කිය අපිට අර ලිඳක් එහිනවා වගේ අපිට තුළ බලන්න වෙනවා සමහර විට මොකක් හරි අපිට එන්න පුළුවන් මෙන්න වර්තමානයේ මේක තමයි. නමුත් හොඳට බලුවොත් ඒකත් අතීත මතකයක්. වචන සම්පූර්ණයෙන්ම අතීතය. කිසිම වචනයකින් බෑ වර්තමානයේ පෙන්වන්න. සියලුම වචන අතීත. නමුත් අපිට මේ වර්තමාන මොහොතේ තියෙන මේ ආශ්චර්යය ගැන කතා කරන්න වචන පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ මේක තවත් කෙනෙකුට පැහැදිලි කරලා දෙනවා නම් පැහැදිලි කරලා දෙන්න වචන තමයි අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. නමුත් ඒ වචන අතීතය. එතකොට ඒ වචන වලිනුත් ලෙහෙසි නෑ මේක හඳුනා ගන්න. වචනාර්ථයෙන් ගියොත් ඔබ ගිහින් නවතින්නේ වෙන කොහෙවත්. වචනාර්ථයට ගියොත් වචනාර්ථයෙන් මේක ගන්න ගියොත් සම්පූර්ණ වචනාර්ථයෙන්ම ගන්න ගියොත් ඔබ අර වාහනේ ගිහිල්ලා මුල්ලක වෙන මුල්ලක හැප්පෙන්නේ. ඒ සත්‍යය පරම සත්‍යය නෙමෙයි. පරම සත්‍ය වර්තමානයේ තියෙන්නේ. ඒ ප්‍රභාස්වර සත්‍ය. එතකොට මේ ආකාරයේ ඉතා අපහසු දෙයක් තමයි මේ වර්තමානය. මේ සත්‍යය කියන එක පරම සත්‍යය කියන එක සත්‍ය කියනකොට හැමදේම සත්‍යනේ. සත්‍ය දේවල් ගොඩක් තියෙනවා. නම් ඒ නිසා තමයි මම මේකට පරම සත්‍ය කියන්නේ. පරම සත්‍ය කියන්නේ මේ හැම ඇත්තක්ම නෙමෙයි. ඒ කියන්නේ දැන් මම මේ ජාතියට අයිති මම මේ ආගමට අයිති කියලා කියන එකත් සත්‍ය. ඒ වගේ දැන් මේ වෙලාවේ හුලං තියෙනවා. ඒකත් සත්‍යයක්. මේවා සත්‍ය සාමාන්‍ය සත්‍ය. මේ වෙලාවේ හුලං වැඩි. එතකොට ඒක මේ වෙලාවේ හුලං වැඩි කියනකොට මේ සියල්ලම අතීතය. මේ වෙලාවේ කියන එකත් අතීතයක්. අන්න ඒකයි. ඉතා අමාරුයි. ඉතා අමාරුයි මේ වර්තමානය කියනකොටත් ඒකත් අතීතය. වර්තමානයේ කියන මනෝරූපය අතීත මනෝරූපය. අපි මනෝරූප වශයෙන් දකින්න ඕනි පරම සත්‍ය දකින්න. අතීතයේ අපි සාදාගත් මනෝරූප තමයි අපි තුල හැම විටම වැඩ කරන්නේ. ඉතින් මේ වචන පාවිච්චි කළා කොහොමද ලෙහෙසි නෑ මේ අතීතයේ වචන පාවිච්චි කරලා වර්තමානයේ පෙන්වන්න. අපිට ඉවක් තියෙනවා. යම් ඉවක් තියෙනවා. පරම සත්‍ය වෙත යන
ඒ ඉවට තමයි මම කතා කරන්නේ. මෙන්න මෙහෙම දෙයක් වෙනවා මේ අතීතය ඔබ තුල වැඩ කරනවා. ඔබ බලන්න අතීතය නොවන යමක් තියනවද කියලා. අතීතය නොවන යමක් ඔබ සොයා යන විට ඔබට වර්තමානයේ වෙත පැමිණිය හැක. අතීතය නම් යමක් වහා එය අයින් කරන්න. අයින් කරමින් අතීතය නොවන යම මේ අවස්ථාවේ දකින්න උත්සාහ කරන්න. එතන වර්තමාන මොහොත ඇත. ඒක තමයි කියන්න ඕනේ. එතකොට මේක ජනප්‍රිය නෑ මේ දේවල්. මේ දේවල් හරි අමාරුයි. දුරවබෝධය කියන්නේ අවබෝධ කරගන්න ඉතා අපහසු, කවුරුවත් හිතන්නේ නැති, කවුරුවත් කල්පනා නොකරන, කතා නොකරන දේවල්. මේ නමුත් ක්‍රීඩාව කියන එක ඉතා ජනප්‍රියයි. ක්‍රීඩාව ඉතා ජනප්‍රියයි. මම හිතන්නේ දේශපාලනයට වඩා ජනප්‍රියද කියලා මම දන්නේ නැහැ. ඉතා ජනප්‍රිය බව නම් පේනවා. එතකොට කොහොමද මේක මේ ක්‍රීඩාව සම්බන්ධ වෙන්නේ වර්තමාන මොහොත සමග? පරම සත්‍ය ජනප්‍රිය නොවුනත් පරම සත්‍යත් මේ වගේම තමයි. එකත් ඉතා ජනප්‍රිය දෙයක් තමයි මිනිසුන් ඒක හරියට දැක්කොත්, දකින්න උත්සාහ කළොත්. ඉතාමත්ම ජනප්‍රිය වෙන්න පුළුවන් දෙයක්. ක්‍රීඩාව තුළ අර අවිනිශ්චිත භාවය තියෙනවා. අපේ මේ අතීත දැනුම් සම්භාරය මේ සියලුම දැනුම් සම්භාරයට කරන්න බැරි දෙයක් ක්‍රීඩාව තුළ වෙනවා. අර පැය දෙක තුළ, අර කෙටි කාලය තුළ ඊගාව මොහොතේ වෙන දේ කිසි කෙනෙකුට කියන්න බෑ. සියල්ලෝම දැස් අයාගෙන බලා ඉන්නවා. සියල්ලෝම මේ මොහොතේ තියෙන ආශ්චර්යය දකිනවා. වර්තමානයට එනවා යම් හැමෝම වර්තමානයට පැමිණීමක් ක්‍රීඩාව තුළ වෙනවා. තමා හදාගෙන තියෙන බලාපොරොත්තු බිඳ වැටෙනවා තමාටම පේනවා. ඒ වගේම තමාගේ බලාපොරොත්තු ඉටු වෙනවා. පේනවා. ඉටුවීම බලාගෙන තමයි ඉටුවීම අපේක්ෂාවෙන් තමයි හැමෝම දැස් අයාගෙන බලා ඉන්නේ. එතකොට මේ මොහොතේ තියෙන අවිනිශ්චිත භාවය හැමෝටම ඉතාම තදින් දැනෙන අවස්ථාවක් තමයි ක්‍රීඩාව කියන්නේ. එතකොට අන්න එතන තමයි ක්‍රීඩාවේ විශේෂත්වය පරම සත්‍ය හා සම්බන්ධ වෙන්නේ. පරම සත්‍ය කියන්නේ වර්තමානය. මේ වර්තමානයේ අවිනිශ්චිත භාවය ඔබ වර්තමානයේ දැකීම තමයි පරම සත්‍ය දැකීම කියන්නේ. වර්තමානය කියන්නේ වචනය නෙමෙයි, සියලු අතීතයන්ගෙන් මිදුණු වර්තමානය. එතන තියෙන දෙය ඔබට හිතා ගන්න අමාරුයි. ඒ වගේම එතන වෙන දෙයක් ඔබට හිතා ගන්න අමාරුයි. මේ අවිනිශ්චිත භාවය කියන එක ඔබට හොඳින් තේරෙන තැනක් තමයි පරම සත්‍ය කියන එක. ඔබට පේනවා මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. හැම දෙයක්ම වෙනස් වෙනවා. හැම දෙයක්ම අවිනිශ්චිතයි. මේ මගේ අතීතය නෙමෙයි මෙතන තියෙන්නේ. මං එකතු කරගත්ත අතීතයට එහා ගිය දෙයක් මෙතන තියෙනවා. වර්තමාන මොහොත දැකීම කියන එක. එතකොට මේ වර්තමාන මොහොත දැකීමේ යම් කිසි අවස්ථාවකට ක්‍රීඩාව තුළින් පුද්ගලයන් පත් කරනවා. නමුත් මේක පරම සත්‍ය දැකීමේ වර්තමාන මොහොත දැකීම හා සම්බන්ධ කරන්න බැහැ. මේ දෙක සම්පූර්ණ වෙනස් කියන්නේ එකම පැත්තට ගියත් අර අහසයි පොළොවයි වගේ ලොකු වෙනසක් තියෙනවා. නමුත් ඔබට පරම සත්‍යයේ තියෙන පරම සත්‍ය දැකීමේ තියෙන ආස්වාදය, ඒ ආශ්චර්යයේ කොටසක් යම් කොටසක් ගැන අදහසක් ගන්න පුළුවන් ක්‍රීඩාව දෙස බැලීමේ. ක්‍රීඩාවේ ඊගාව මොහොතේ වෙන දේ ඔබට කියන්න බෑ. ඒ නිසා ඔබ ආකර්ෂණය වෙනවා. වර්තමාන මොහොත කියන්නේ කුමක්ද කියන එක ඔබට යම්
දැනීමක් ලැබෙනවා ක්‍රීඩාව දිහා බලා ඉන්නකොට. මේ මොහොත මේ කාලය දැන් යනවා නේද? අපි කිසි කෙනෙකුට ඊගාව මොහොත කියන්න බෑ නේද? මොකක්ද වෙන්නේ කියන එක. එතකොට ඔබ වර්තමාන මොහොතේ අවිනිශ්චිත භාවය අර අතීත දැනුම් සියල්ලම පොඩ්ඩක් පස්සට කරලා වර්තමාන මොහොතට පැමිණීමක් ඔබේ සිද්ධ වෙනවා ක්‍රීඩාව තුළ. නොදැනුවත්වම වාගේ. අන්න එතකොට ක්‍රීඩාවේ තියෙන ආකර්ෂණය එතනයි. ඉතින් මේක ආගමක් වගේ තමයි. තම ආගමක්. ආගමෙන් ලබාගත හැකි ඉහළ ඵලයකට කිට්ටු දෙයක් ක්‍රීඩාවෙන් ලැබෙනවා. ක්‍රීඩාවෙන් ලැබෙනවා. නමුත් ආගමේ වචන නෙමෙයි ආගමේ කියන සාරය හරියට හොයලා බැලුවොත් පරම සත්‍ය කියන දේ මොකක්ද කියලා හොයලා බැලුවොත් ඔබට ඊට වඩා ආශ්චර්යයකට මුහුණ දෙන්න පුළුවන්. ඒකත් ඔබ තුළම තියෙනවා. ඒක ජනප්‍රිය නැහැ නමුත් ඒක ඔබ තුළ තියෙනවා. ඒක දැක්කොත් එම්ම විශාල ජනප්‍රියත්වයක් ඒකට ඇති වෙන්න පුළුවන්. විශාල වෙනසක් ඔබ තුළ ඇති කරන්න පුළුවන් දෙයක් තමයි පරම සත්‍ය කියන්නේ. ඕක තමයි පරම සත්‍ය සහ ක්‍රීඩාව කියන ඔය දෙකේ තියෙන සම්බන්ධය. කොහොමද? අයිබෝන්.